හැලෝ ළමයි කොහොමද ඔයාලට? ඉතින් අදත් හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා සෙන්නුසි ස්ටෝරි බුක් YouTube channel එකත් එක්ක. ඉතින් ඔයා මේ විදිහට එකතු වෙලා ඉන්නේ හායි ඩොක්ටර් කෙටි කතාවේ දෙවෙනි එපිසෝඩ් එකත් එක්ක. ඉතින් ඔයා සිංහල novel lover කෙනෙක් නම් තවමත් අපේ channel එක subscribe නොකරපු කෙනෙක් නම් ගොඩක් ආදරෙන් ඉල්ලනවා අපේ channel එක subscribe කරලා තියාගන්න කියලා. ඉතින් ඒ වගේම ඔයා channel එකට අලුත් කෙනෙක් නම් පරණ එපිසෝඩ්ස් පරණ කතා ටික බලන්න කියලාත් ගොඩක් ආදරෙන් ඉල්ලනවා. ඉතින් එහෙනම් අපි යමු අද කතාවේ මොකද වෙන්නේ කියලා බලන්න. මට ඔයාගේ තත්ත්වය තේරෙනවද දරුවෝ? මෙතන ප්‍රශ්නේ අපි රජයේ රෝහලකින් ඒවා කරන්නේ නැහැ. වෙන ස්පිරිතාලයකට මාරු කරන්න වෙනවා. අඩුම ලක්ෂ 80ක්වත් යයි. ඔයාලා දවස් 2-3ක් ඇතුළතවත් ඔය මුදල ලෑස්ති කරගන්න වෙනවා. ඉතින් මේ කතාව අහපු ගමන්ම විහගිව පුටුවකට කඩාගෙන වැටුනේ කෙල්ල හොඳටම දන්නවා තමන්ගේ පවුලම එකතු වුණත් එච්චර ගාණක් හොයාගන්න බැරි විත්තිය. අපි මොනවද කරන්නේ දැන් කරන්නේ? අසේකා කිව්වා. අසේකා කිව්වේ දෙවුනිව අල්ලගෙන. මෙච්චර දෙයක් වෙලත් දෙවුනිගේ ඇස්වල කඳුලක්වත් නැති හැටි. අනේ අම්මා අපි රත්තරන් බඩු ටිකවත් තියමුද? විහංගි ඇහුවේ අම්මා ඉතුරු කරලා ගියපු රත්තරන් ටික කෙල්ලට මතක් වුණ හින්දා. ඒක අරගෙන කොහොමද? දෙවුනිට කියලත් කසාදයක් වෙද්දි දෙන්නකෙත් තියෙන එච්චරනේ. අසේකා ගත් කටටම කිව්වේ තමන්ගේ සැමියා වෙච්ච පාලිත ගැන එක මොහොතකටවත් හිතන්නේ නැතුව. ඔයා කොහොමද අම්මා තාත්තට මැරෙන්න දීලා බලාගෙන ඉන්නේ? ඔයා නම් මහා පුදුම කැණියක්. කවදාවත් නොතිබුණු තරම් ආවේගයකින් විහඟි අසේකට කිව්වේ ඇගේ මුහුණ දිහා ඍජුව බලමින්. උඹට ඔච්චර ලොකු අමාරුවක් තියෙනවා නම් උඹ ගිහින් සල්ලි හොයාගනින්කෝ. අපි ගාව සල්ලි නැහැ. එච්චරයි. ඉතින් මෙහෙම කියන්නේ පාලිතගේ නීත්‍යානුකූල බිරිඳ. ඒ කියන්නේ පාලිතගේ දෙවෙනි විවාහය අසේකා. ඉතින් ඔහුගේ පළවෙනි විවාහයේ දරුවා තමයි විහඟි කියලා කියන්නේ. එහෙම කිව්වේ අසේනිගේ දෙවනි එක. අම්මා අපි ගාව තියෙන මොනවා හරි තියලා තාත්තව බේරගමු අම්මා. අනික අපි කොහොමද තාත්තා නැතුව ඉන්නේ මොන ලේ වුණත්. ඈතින් දෙවෙනි එහෙම කියලා ඇහුණත් විහඟි ඒ දෙසට අවධානය දුන්නේ නැත්තේ කොහොමත් අසේක වගේමයි කියලා දන්න හින්දා. ඈතින් හුස්ම අදින අමාරුවෙන් ජීවත් වෙන තාත්තා දිහා බලාගෙන කෙල්ල කල්පනා කරේ තව මොනවද කෙල්ලට ඔහු වෙනුවෙන් කරන්න ඉතුරු වෙලා තියෙන්නේ කියලා. තමන් ඇත්තටම ආදරය කරද්දී තාත්තා මොන දේ කළත් ඇය තාත්තට හදවතින්ම ආදරය කළේ තමන්ට ඉතුරු වෙලා ඉන්න එකම පවුලේ කෙනා පාලිත නිසා. ඉතින් ඇගේ අවසාන තීරණය වෙන්නේ ඇගේ ජීවිතය දීලා හරි තාත්තව බේරගන්නවා කියන එක. අනේ අසේනි බලන්නකෝ අපේ තාත්තා පඩිපෙලෙන් වැටිලා හොඳටම අමාරුයි බං. මට මොනවා හරි කරලා සල්ලි කීයක් හරි හොයාගන්න ඕනේ. ඉතින් හසේනි කියලා කියන්නේ විහංගිගේ යාළුවෙක්. හසේනිගෙන් ලැබුණෙත් එච්චර හොඳ ප්‍රවෘත්තියක් නම් නෙමෙයි. මොකද කාටද විශ්වාස කරන්න පුළුවන් දවස් 3කින් ලක්ෂ 80ක් හොයන්න පුළුවන් කියලා. අන්තිමේදී විහංගි තීරණය කරන්නේ කැම්පස් එක අතහැරලා තමන් කෙල්ල රස්සාවකට යනවා කියලා. ඉතින් මේ විදිහට දවස් 3ක්ම ගෙවිලා යන්නේ සල්ලි හොයාගන්න තව දවස් 2ක් විතරක් ඉතුරු වෙද්දි. මේ වෙද්දි විහංගි ආයතනයක රැකියාවකට ගියත් එතනින් කෙල්ලට ලෝන් එකක් ගන්න පුළුවන් උනේ නැහැ. හැබැයි කෙල්ල රස්සාව අත්හැරියේ නැත්තේ ඉස්සරහට මේ තමන් රැකියාවක් කරන එක වැදගත් හින්දා. මහ ලොකුවට උදේ හවස එළියට යනවා. ඒ වුණාට ලක්ෂ 80ක් හොයාගන්න බෑ. අනේ මෙහෙමත් ළමයි. හැමදාම ගෙදර එන විහංගිට අසේකාගෙන් ලැබෙන්නේ මේ වගේ කතාවල්. ඉතින් විහංගිට සිද්ධ වෙනවා මේ හැම දෙයක්ම දරා ගන්න. මොන දේ වුණත් අසේකා වගේම දෙවුනිත් හැමදාම පාලිතව බලන්න යන එකත් මේ වෙලාවේ විහංගිට අස්වැසිල්ලක් උනේ ඇයට රැකියාවත් එක්ක තාත්තව බලන්න යන වැඩෙත් කරන්න අපහසු නිසා.
ඉතින් පාලිතට මෙච්චර අමාරු වෙලත් අසේකා වගේම දෙව්නිත් කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැත්තේ පාලිත සහ ඇගේ පළමු බිරිඳ ඒ කියන්නේ විහඟිගේ අම්මයි යම්තාක් දේපලක් ඉතුරු කරලා තියෙන හින්දා. පාලිත මැරුණොත් ඒ දේවල් අයිති වෙනවා අසේකට. ඉතින් ඔවුන් පාලිතගේ ජීවිතය ගැන එතරම් තැකීමක් නොකරන එක අතකට ඔවුන්ගේ ආත්මාර්ථකාමී හැඟීම ඉදිරියේ සාධාරණයි. විහඟි මං ඔයාගෙන් දෙයක් අහන්න ඕනේ. හැබැයි මං ගැන වැරදියට හිතන්න එපා. ඒ හසේනි කියලා කියන්නේ විහඟිගේ එක යාළුවෙක්. අනේ කියපන් බං මොනවද මං ඔයා ගැන වැරදියට හිතන්නේ? උඹට සල්ලි හොයාගන්න එක ක්‍රමයක් තියෙනවා. හැබැයි පුතේ මේ ක්‍රමේ තමයි කෙල්ලෙක්ට ජීවිතේ කරන්න අමාරුම දේ. අපේ තාත්තගේ බාර් එකට එනවා හොඳ සල්ලිකාර පොරක්. උඹට තියෙන්නේ ඌත් එක්ක ඉන්න එක. ඉතින් ඒක තමයි ඔන්න අපේ හසේනි කියන්නේ. ඉතින් අපි බලමු. ඉතින් ඒකට උත්තරයක් විදිහට අපේ කවුද විහඟි කියන්නේ අනේ මේ ඕනම් කරන්න බෑ. අනික මං කොහොමද බං එහෙම කරන්නේ? විහඟි ගත් කඩට මෙහෙම කියනවා. උඹට බැරි නම් කමක් නෑ. මම මේ කිව්වේ එහෙමත් ක්‍රමයක් තියෙනවා කියලා උඹට කියන්න. ඉතින් හසේනි කියන්නේ තරමක අමනාපයෙන්. කාලය ගත වුණේ කෙල්ල තවත් මුදල් වලින් අසරණ කරමින්. තත්ත්වය තවත් දරුණුනේ ගෙදර වියදම් පවා පියවා ගන්න හරිහමක් ක්‍රමයක් නැති වෙද්දි. මේ දේවල් ගැන අසේකටත් දෙවුනිටවත් ගාණක් නැති එක ගැන කෙල්ලට පුදුම දුකයි. විහඟි දරුවෝ තව දවස් 2යි දරුවෝ තියෙන්නේ. ඔයාට සල්ලි හොයාගන්න අමාරු නම් අපේ රත්තරන් බොරු ටික තියමු. අවසානයේ අසේකා කිව්වේ මේ වගේ දෙයක්. අසේකා එහෙම කිව්වම කෙල්ලට දැනුනේ ඉරත් හඳත් ලැබුණා වගේ. හැබැයි අවාසනාවකට රත්තරන් බඩු ටික උකස් කරත් උකස් ආයතන වලින් එච්චර ලොකු ගාණක් බලාපොරොත්තු වුණත් හරියටම හරියන මුදලක් හම්බුනේ නැහැ. මං කැමති හසේනි අර වැඩේට. ඔයාලගේ තාත්තට කියන්නකෝ. විහඟි තීරණය කළේ ඇගේ තාත්තා වෙනුවෙන් තමන්ගේ ජීවිතේ පරිත්‍යාග කරන්න. කෙල්ල අකමැත්තෙන් හරි මේ සල්ලි තියෙන ගොඩක් වයසක මනුස්සයත් එක්ක යහන්ගත වෙන්න තීරණය කරනවා. ඒ එක් රාත්‍රියක් වෙනුවෙන් ලොකු මුදලක් අපේක්ෂාවෙන්. ඒ මුදල වෙනුවෙන් කෙල්ලට කරන්න වෙන දේවල් ගැනවත් කෙල්ලට අවබෝධයක් නම් මේ වෙද්දි තිබුණේ නැහැ. ඉතින් ළමයි ගොඩක් ආදරෙන් ඉල්ලනවා අලුත් කතාවත් එක්ක රැඳිලා ඉන්න. ඒ වගේම කතාව ගැන හිතෙන දේ අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න කියලා. ඉතින් තවමත් අපේ channel එක subscribe නොකරපු කෙනෙක් නම් ගොඩක් ආදරෙන් ඉල්ලනවා channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා. හැමෝටම සුබ දවසක්. මම සෙනෝ.